කවුරු හෝ කෙනෙක් අපි ජීවත් වෙන විදිය දිහා බලලා අපෙන් උපදෙස් අරගෙන හෝ උදව් අරගෙන හෝ ඒ කෙනත් ඒ ජීවිතය ලස්සනට හදාගන්න උත්සාහයක් දරනවා නම් ඒක කොච්චර දෙයක්ද නේද? එහෙම නැත්තම් වෙන විදියකින් කියනවා නම් තවත් කෙනෙක් දිහා බලලා ඒ කෙනා ලස්සනට ජීවත් වෙන විදිය දිහා බලලා ඒවයින් ගන්න පුළුවන් දේ අපි අරගෙන අපේ ජීවිතය අපි වෙනස් කරගන්නවා නම් ඒකත් කොච්චර අපූරුද. ඉතින් මගේ යාළුවෝ හැමෝවම මං ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා මේ දකින මිදුල තියෙන්නේ අපේ ගෙදර ඉඳලා ගෙවල් 3-4කට එහා පැත්තෙන්. ඒ අක්කා මගේ ගෙදර ඇවිල්ලා මගෙන් මල්ලතු ඉල්ලගෙන මල් පිපෙන පැලවලාතු ඉල්ලගෙන එයා ගිහිල්ලා හරි උනන්දුවෙන් එයාගේ දුවත් එක්ක හිටවලා තිබුණට වඩා ලස්සන විදියකට මිදුල හදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ ඒගොල්ලෝ දැන් පුංචියට බිස්නස් එකකුත් පටන් අරගෙන තියෙනවා පැල විකුණන්න. ඉතින් මං ඒ ගැන හිතනකොට හරි සතුටුයි. මොකද සමහර වෙලාවල් වලට මං ඒගොල්ලෝ අපේ මිදුල බලන්න ආවහම මං එයාලට බල කරනවා. මේවා ගෙනියන්නකෝ, මේවා ගෙනහිල්ලා මෙහෙම හිටවන්නකෝ, මේ බලන්න හිටෙව්වට පස්සේ කොච්චර ලස්සනද කියලා. උදාහරණයකට ගත්තොතින් ගොඩක් අය කැමති නෑනේ මේ කෝලියාස් වලට. එහෙම නැත්තම් විල්ලුද වලට. ඒ වුණාට මම දැන් මාස කීපයකට උඩදී මගේ පොඩි පුතාව ඉස්කෝලේට අරගෙන යනකොට ඔය පාරවල් අයිනේ වැටවල් අයිනේ තියෙන එච්චර ගණන් ගන්න නැතුව හිටවලා තියෙන කෝලියාස් වල එක අත්ත එකතු කරගෙන එතකොට පැලතවාන් වලින් ඒ මල් ළඟ නැති කෝලියාස් මිලදීලා අරගෙන තමයි මම මගේ කෝලියාස් ටික හදාගත්තේ. ඉතින් ඒවා දැක්කට පස්සේ කට්ටියට ආස හිතුණා එහෙම හදාගන්න. ඉතින් මේ අක්කටත් මම බලෙන් තමයි මෙන්න මේ පැල ටික දුන්නේ අක්කේ හිටව ගන්න. හිටව ගත්තට පස්සේ ඒ ලස්සන දකී කියලා. ඉතින් අද වෙනකොට මට හරි සතුටුයි. එයා ඒව වලිනුත් බිස්නස් කරනවා. එතකොට මම දුන්නා ඩුබායි රෝස. ඒ අතු වලිනුත් එයා ලස්සන පොට්ස් හදාගෙන යාළගේ උද්දේට මම මේ මිදුල දකින්නකොට හරිම ආසයි. ඉතින් ගොඩාක් මිලදීලා අරගත්තු පැල නෙමේ මෙහි තියෙන්නේ. ගොඩක් තියෙන්නේ මම දුන්නු අතු සහ ඒගොල්ලොත් හොයාගත්තු දේවල් තියෙනවා. මගේ මිදුල දැකලා ඒගොල්ලෝ ගොඩක් උනන්දුවක් ආවා එයාලත් වෙනස් කරගන්න ඕනි කියලා. ඉතින් මම ඔයාලටත් කියන්නේ හැමදාම වගේ ගොඩාක් සල්ලි දීලා පැල ගන්නේ නැතුව මේ වගේ පුංචි දෙයකින් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ජීවිතය වෙනස් කරගන්න, ඕගොල්ලන්ගේ ගාඩන් එක වෙනස් කරගන්න, ඕගොල්ලන්ටත් ඒ සතුට භුක්ති විඳින්න ඉක්මනින් ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදියට මං කරන දේවල් දිහා බලලා ඒගොල්ලන්ගේ ජීවිතයත් වෙනස් කරගෙන මේ වගේ ලස්සනට මල් පිපුණු වත්තක් හදාගෙන ඉන්නකොට ඒක දකින මට පුදුම සතුටක් දැනෙන්නේ. මේ ඔයාලා දකින්නේ ඊයේ දවස. ඊයේ අපේ පැත්තට උදේ ඉඳලා හොඳටම වැස්ස. ඒක හොඳටම වැස්ස කිව්වට මහා හයියෙන් වහින්නෙත් නැහැ. වැස්ස නතර වෙන්නෙත් නැහැ. චුරු ගගා දවස පුරාම වගේ වැස්ස තිබුණා. ඉතින් මට ඔයාලට අර තිබුණු ලස්සන විචිත්‍රවත් වර්ණවත් මගේ මිදුල පෙන්වන්න විදියක් නැහැ. මොකද මට එළියට යන්න විදියකුත් නෑ. මගේ ෆෝන් එක තෙමෙනවා. ඒක පරිස්සම් කරගන්නත් ඕනේ. ඉතින් මම ඇතුලේ ඉඳගෙන පුළුවන් විදියට ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝස් ටික අරගෙන ආවා.
ඔයාලට මතක නම් මේක තමයි මම බැල්කනි එකේ හිටවපු ඇක්ටේරියා පැලය. කුරු එකක් නෙමේ ලොකු එකක්. මම අර බැරල් එකක් කපලානේ මේක හිටෙව්වේ. දැන් ඒක චුට්ටක් උස ගිහිල්ලා. එක පාරක් මලුත් පිපුණා. මල් 2යි 3යි ආවේ හැබැයි. එතකොට මේ බෝගනිලා පැලේ තමයි මම දැන් මං හිතන්නේ මාසයක් විතර ඇති කිට්ටු වෙන්න කාලයකට උඩදී බැල්කනියේ බෝගන්විලා ආච් එකක් හැදුවේ. අන්න ඒ ආච් එකට හිටවපු බෝගනිලා පැලේ බලන්න තාමත් ඒ මල් තියෙනවා. අලුතෙන් මල් ඇවිල්ලත් තියෙනවා. මෙන්න මේ විදියට තමයි ආච් එක තියෙන්නේ. හැබැයි මම ෂෝට් වීඩියෝ එකක එහෙම දැම්ම සමහර විට මගේ යාළුවෝ දකින්න ඇති. බෝගන්විලා පැල ටික පරදවලා දැන් බෝගන්විලා ආච් එකේ යනවා ගිනිකූරු මල් වැලක්. ඉතින් මම ඒකටත් ඒ විදියට හැදෙන්න දුන්නා. මේ ඔයාලා දකින්නේ අර මගේ බෝගන්විලා පෝචි තිබ්බ රැක්ස් වගේ හදලා තව රැක්ස් ටිකක් මං බැල්කනි එකේ තියලා තවත් බෝගන්විලා පෝචි ටිකක් තිබ්බා. ඒකට ලස්සනයිනේ උඩ ඉඳලා බෝගන්විලා පැල ටික දකින්නකොට හරි ලස්සනයි මල් පිපුණාම. මේ තියෙන්නේ මං ඕගොල්ලන්ට කිව්වේ ගිනිකූරු මල් වැල. ඒකේ දැන් මලුත් පිපෙන්න පටන් අරගෙන බෝගන්විලා ආච් එක හැදුවට දැන් යන්නේ ගිනිකූරු මල් වැලක්. කමක් නෑ මං ඒකත් ඔන්න ඔහේ තියලා තිබ්බා. මොකද ඒවා වැඩි කල් යන්නේ නැහැ. බොහොම ඉක්මනට ඒ වැල සවුත්තු වෙනවා. ඉතින් මට ගලවලා දාන්න සිද්ධ වෙන නිසා ප්‍රශ්නයක් නෑ. වැස්ස වහින එක ගස් කොළන් වලට නම් ගොඩක් හොඳයි. හැබැයි වැස්ස වැහැලා ඉවරුණාට පස්සේ අපිට සුද්ධ පවිත්‍ර කරන්න දේවල් නම් මිදුලේ ගොඩාක් තියෙනවා. මොකද ගස්වල කොළ හැලෙනවා, මල් හැලෙනවා, පාසි බැඳෙනවා. ওই දේවල් ඉතින් සුද්ධ කරන්න ඕනේ. ගොඩ දවසකින් මම මගේ යාළුවන්ට පෙන්නුවේ නෑනේ මගේ පොකුණු ටික. ඇත්තටම අර තද නිල් පාට මානෙල් පැලේ හොඳට මල් පිපෙනවා. රතු පාට මානෙල් පැලේ නම් මල් පිපෙනවා හොරයි. ඒ කියන්නේ මාසෙකට එක මලක්වත් පිපෙන්නේ නැති තරම් සමහර වෙලාවට. මම දන්නේ ඒ ඇයි ඒ පැලේ හැටිද එහෙම නැත්නම් ඒ වර්ගයේ හැටිද කියන එක. හැබැයි අනිත් පැලවල නම් තාමත් මල් පිපෙනවා. මම මේවට පෝර දාන්න තාම පටන් ගත්තේ නැහැ. හැබැයි මට දැන් හිතෙනවා පෝර ටිකක් දැම්මනම් හොඳයි කියලා. මගේ එක යාළුවෙක් අහලා තිබුණා ගිය සැරේ දාපු වීඩියෝ එක බලලා මේ ඉස්සරහා තියෙන මල් වැල යවලා තියෙන ආච් එක පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒකත් බට වලින්ම ආච් එක හදලා ඒ මල් වැල් වල සපෝට් එකට චුට්ටක් ලණු ඇදලා මෙන්න මේ විදියට ආච් එක හදලා තියෙන්නේ. මේ වගේ ළඟ ළඟ වහින දවස්වලට මම මල් පැලවලට පෝර දාන්නේ නැහැ. මොකද දාලා වැඩක් නැහැනේ වහිනකොට පෝච්චිවල වතුර පිරීලා ඒ පෝර ටික දිය වෙලා අයින් වෙලා යනවනේ. ඉතින් පෝර දැම්මට වැඩක් නැහැ. ඒක නිසා වැස්ස ටිකක් අඩු වෙනකන් මම කොහොමත් පෝර දාන්නේ නැහැ. ඉතින් එතකොට මල් පළදාව එහෙම අඩු වෙනවා තමයි. මේ බලන්නකෝ ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ බෝගනිලා වල මල් හැලිලා. හැබැයි ගිය සතියේ දවසක අපි ආයෙමත් ඒ හැලිච්ච අතු කප්පාදු කළා. ඉතින් මං හිතනවා වැස්ස ඉවර වෙනවත් එක්කම පෝර දැම්මට පස්සේ ආයෙත් අර තිබුණු ලස්සනට මගේ මිදුල ගන්න පුළුවන් වෙයි කියලා.
ඔයාලා මගේ පරණ වීඩියෝස් බලන අය නම් ඔයගොල්ලන්ට මතක ඇති මම එක පොට් එකක රාජපොහොට්ටු දම් පාට රෝස පාට සුදු පාට හිටවලා තිබුණා. ඉතින් ඒ පැල සවුත්තු වෙනවත් එක්කම මම ඒ මල්ලට වෙන වෙනම අරන් තියාගත්තා. දැන් හොඳට වේලිලා තියෙන්නේ. ඉතින් මගෙන් එක යාළුවෙක් ඉල්ලලා තිබුණා මත්තේගොඩ මං එයාට මල්ලට පාට තුනෙන්ම පෝස්ට් කරලා යවුවා. ඉතින් මගේ ආදරණීය යාළුවෝ කැමති නම් රාජපොහොට්ටු වලට මං ඔයාලට මේ මල්ලට තැපැල් කරලා එවන්නම්. මට එක කමෙන්ට් එකකින් ඔයාලගේ නමයි ඇඩ්‍රස් එකයි දාලා තියන්න. මේ තියෙන්නේ මගේ ප්‍රධාන දොර ළඟ ඉඳලා එළියට බහින තැන මම හදපු තවත් ආච් එකක්. ඔයාලා දන්නවද මොකද්ද මේ යවලා තියෙන මල් වැල කියලා? මේක බලල් පහුර. ඒකේ ලස්සනට මල් පිරීලා තියෙන නිසා මට හිතුණා ඒ වගේ වැලක් ගෙයි දොරකොඩට හිටෙව්වොතින් හොඳයි කියලා. හැබැයි තාම ඒකේ මල් ආවේ නැහැ. හොඳට මල් වැල නම් දැන් හැදිලා තියෙනවා. මගේ යාළුවෝ මට දාන සමහර කමෙන්ට්ස් වලින් මම තේරුම් ගත්තු දෙයක් තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ මොන පෝරද දාන්න ඕනේ කියලා. ඉතින් මම නම් දාන්නේ යාර්මිලානේ. යාර්මිලා කොම්ප්ලෙක්ස් එක තමයි මම දැම්මේ. මොකද ඒකෙන් ගහත් හැදෙනවා මලුත් එනවා. ඉතින් දැන් මේ වැස්සත් එක්ක ගස්වලට අලුත් පනක් ලස්සන පෙනුමක් එනවා තමයි. නමුත් සමහර වෙලාවල් වලට ගහේ වර්ධනයේ බාලවීමක් මල්වල හට ගැනීම බාලවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මම මොකද්ද කරන්න යන්නේ? මම හිතුවා ඒ ගැන ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් බෙදා ගන්න. ඔයගොල්ලෝ දන්නවනේ යාර්මිලා වල තියෙනවා යාර්මිලා කොම්ප්ලෙක්ස්. මේ තියෙන්නේ කොම්ප්ලෙක්ස් ඒක ගහයි මලුයි දෙකටම. මේ තියෙන්නේ ටාගට් යාර්මිලා ටාගට් ඒක මල් වලට විතරයි. මල් පළදාව වැඩි කරගන්න. ඉතින් මට හිතුණා මේ දෙකම එකට මික්ස් කරලා මෙන්න මේ වගේ බෝතලයක දාලා තියාගන්න ඕනේ. වැස්සෙන් පස්සේ මම පැලවලට මෙන්න මේ දෙකේම එකතුව තමයි දාන්න යන්නේ. ඊට පස්සේ මට ඔයාලටත් පෙන්වන්න පුළුවන් මොකක්ද මගේ මල් පැලවල සිද්ධ වෙච්ච විපර්යාසය කියලා. එහෙම දැම්මට පස්සේ ඉස්සරහට එන වීඩියෝස් වලින් මම ඔයාලට ඒක පෙන්වන්නම්. මේ ලිප්ස්ටික් පැලය මම ෂෝට් වීඩියෝ එකකින් පෙන්නුවා. මෙදා පාර තමයි ඒකෙත් ගොඩාක් මල් පිපුණේ. ඉතින් මම මේකට දාන්නේ යාර්මිලා කොම්ප්ලෙක්ස් විතරයි. බලන්න මගේ ජර්බරාස් පැලවල කොච්චර ලස්සනට ලොකුවට මල් පිපිලා තියෙනවද කියලා. ගොඩක් අය කියනවනේ හදාගන්න බැහැයි කියලා. ඒ වුණාට මට නම් ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ටික තියලා තියෙන්නේ වැස්සට තෙමෙන්නේ නැති තැනක. නමුත් මගේ එළියේ අඹ ගහ වටේ හිටවලා තියෙනවා පැල දෙක තුනක්. ඒ වයේත් මේ වගේම ලස්සනට මල් පිපෙනවා. තරමක් අවුව වැටෙන තැනක හොඳින් වතුර ගලාගෙන යන පස් මාධ්‍යයක මේ වගේ හිටෙව්වහම ඉඳලා හිටලා කොම්පෝස්ට් එකකුත් කලවම් කළාම මේ පැලවලත් ලස්සනට මල් පිපෙනවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ පොඩ්ඩක් උනන්දුවෙන් කැපවීමකින් ඔයාලගේ වත්තේ තියෙන මල් පැල ටික හදාගන්න උනන්දු වෙන එක විතරයි. ඔන්න එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙත් දවසක ඉක්මනින්ම අලුත් vlog එකකින් ඔයාලව බලන්න අනිවාර්යෙන්ම එනවා. ඉතින් එතකන් ඕගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න.